Hello everyone! Welcome to our YouTube channel. මේක තමයි ළමයි අපේ channel එකට දාන firstම vlog එක. ඉතින් අද අපි යමු down south වලට. මේක තමයි ළමයි මම voice over කරන මගේ first video එක. අද අපි මෙහි තියෙන concert එකක් බලන්නත් යනවා. ඉතින් ගොඩක් අය නම් දන්නවා ඒ concert එක මොකක්ද කියලා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි දෙන්න මේ ගමන යනකම් මාරම ආසාවෙන් තමයි හිටියේ. අව්ව නම් කොච්චර හොඳට පායලා තිබ්බත් ළමයි මෙහෙට නම් සැරින් සැරේ හොඳටම වහිනවා. ඔන්න ඉතින් අපි ගාල්ලටත් ආවා. අපිට හොටෙල් එකට චෙක් ඉන් වෙන්න ටයිම් තිබ්බ නිසා අපි දෙන්න හිතුවා මුලින්ම ගෝල්ෆ් ෆෝර්ට් යමු කියලා. ඉතින් අපි එහෙත් ගිහිල්ලා පොඩි වටයක් ගැහුවා. මොකද අපිට ගොඩාක් වෙලා තිබ්බා. ගාල්ල කියන්නේ ළමයි අපි දෙන්න ඇවිදින්න යන්න ආසම පැත්තක්. මෙහි ටිකක් රස්නේ නම් තමයි. හැබැයි මෙහි වයිබ් එකට අපි දෙන්න මාරම ආසයි. මං කැමතිම දේ තමයි මෙන්න මේ පාරවල් වල ඇවිදින එක. අපි දෙන්න ඉතින් පොඩි කයියකුත් දාගෙන මේ පාරවල් ඔක්කොගේම ඇවිත්. මේ ගාල්ලේ තියෙන අමුතුම වයිබ් එකට අපි මාරම කැමති. මෙන්න මෙතන මාරම ලස්සන ස්ටැචුස් ගොඩක් තිබ්බා. මං හිතන්නේ එක ෂොප් එකක්ද කොහෙද. එතන මාරම ලස්සනයි ළමයි. අපි ඉතින් එන්න හදාද්දී ආයෙත් හොඳටම වහින්න පටන් ගත්තා. ඉතින් ඇස පායනකම් අපි ඉඳලා අපි ආයෙත් ආවා හොටෙල් එකට යන්න. අපි හොටෙල් එකට ඉක්මනින්ම ගිහිල්ලා චේන්ජ් එකකුත් දාගෙන ඉක්මනින්ම ආවා. ඒදි තමයි මෙන්න මේ ලොකේෂන් එක හම්බුනේ. මෙතන මාරම ලස්සනයි guys. අපි හිටපු කොටේජ් එක තියෙන්නේ අහංගම. ඉතින් ඒ බීච් සයිඩ් එකේම තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ කොන්සර්ට් එක. ඉතින් මේක තමයි මඩොල් දුව අවාරි කාලේ කොන්සර්ට් එක. ලොකේෂන් එක ගැන නම් ඔයාලට කියන්න දෙයක් නැහැ නේ. ඉතින් ඔයාලට දැක්ක ගමන් පේනවා ඇති මේ කොහෙද කියලා. ඉතින් මේකට එන්නේ අපි කැමතිම ආටිස්ට්ලා ටිකක්. ඉතින් අපි දෙන්න මාරම එක්සයිටඩ්. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. කොන්සර්ට් එකට ආව ආටිස්ට්ලාගේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම මේකට දැම්මා. අපිට ෆස්ට් ටයිම් තමයි කොන්සර්ට් එකකට ගිහිල්ලා මෙන්න මේ වගේ මල් හම්බුනේ. හරිම ෂෝක් එකක්. අවාරි කාලේ කොන්සර්ට් එක ඔයාලා එකපාරක් හරි එක්ස්පීරියන්ස් කරන්න ඕන ළමයි. ඒක මාරම ලස්සනයි. ළමයි මේ තියෙන්නේ අපි නැවතුණු කොටේජ් එක. IV කොටේජ් අහංගම. මේ ලොකේෂන් එක නම් මාරම ලස්සනයි ළමයි. හරිම කාම් රිලැක්සින් වයිබ් එකකට තමයි මේ තැන හදලා තියෙන්නේ.
එදා උදෙත් ළමයි මෙහෙට හොඳටම වැස්ස. ඉතින් අපි යන්න හිතපු ලොකේෂන්ස් වලට අපිට යන්න ටිකක් පරක් වුණා. ඉතින් අපි 9ට විතර මෙතනින් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙනම අපි වැස්ස පෑවුවට පස්සේ තමයි අපි මෙහෙන් යන්න පිටත් වුණේ. මේ කොටේජ් එකේ ඉන්ටීරියර් ඩිසයින් එකත් මාරම ලස්සනයි ළමයි. අනිත් එක තමයි මෙතන ෆොටෝ ලොකේෂන්ස් ගොඩක් තියෙනවා. හොඳම දේ තමයි ඔයාලට මේ කොටේජ් එකේ ඉඳගෙන අහංගම බීච් එකට ඉක්මනින්ම යන්න පුළුවන්. ඔයාලට මේ කොටේජ් එකේ ඩීටේල්ස් දැනගන්න ඕන නම් එයාලගේ කන්ටැක්ට් නම්බර් එක අපි පහලින් මෙන්ෂන් කරගෙන යන්නම්. අපිට මෙන්න මේ ප්ලේස් එක හම්බුනේ වැලිගමදී. මේක තියෙන්නේ මේන් රෝඩ් එකේමයි. ඇත්තටම මේ ලොකේෂන් එක නම් මාරම ලස්සනයි. අපි යද්දි නම් මෙතන අවුව ටිකක් වැඩි. ඒ වුණාට මෙතන මාරම ලස්සන view එකක් තියෙනවා. අපි එතනින් පස්සේ ආවේ මිරිස්සට. ඉතින් මම නම් ෆස්ට් ටයිම් තමයි මිරිස්සට ආවේ. මන් දන්නේ කුලත් ෆස්ට් ටයිම්ද නැද්ද කියලා. අපි මෙන්න මේ ප්ලේස් එකටත් එන්න මාරම කැමැත්තෙන් ඉඳියේ. මොකද ළමයි මේ ප්ලේස් එකට පේන view එක මාරම ලස්සනයි. කොහොම හරි ඉතින් අපි හකිදාගෙන මේ කන්ද උඩටම නැග්ගා. ඇත්තටම මෙතනට පේන view එක නම් මාරම ලස්සනයි guys. මෙතන කලින් තිබ්බට වඩා ගස් ටිකක් විතර අඩුයි. ඒ වුණාට මෙතනට ලස්සන view එකක් පේනවා. උලගත් මාරම සැරයි එදා නම්. මිරිස්සෙන් පස්සේ අපි ආවා කායි බීච් වැලිගමට. මෙතනත් ලස්සනයි. අපි ඉතින් ඇතුළට ගිහින් බලමු. මේ තියෙන ළමයි එයාලගේ රූෆ් ටොප් එක. මෙතනට ලස්සන view එකක් පේනවා. She got that vibe, mi chico. Dance all night, mi chico. Eyes on me, mi chico. Tonight here we go, chico. She got that vibe, mi chico. Dance all night, mi chico. Come real close, mi chico. Tonight here we go, chico. ඉතින් අපි හිතනවා අපේ වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. අපේ වීඩියෝස් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ළමයි අදට අපි ගිහින් එන්නම්. See you next time. Bye bye.